හෙලෝ කට්ටිය කොහොමද ඔයාලට? අද ඉතින් සෙනසුරාදා අපි දෙන්න කැම්පස් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් දැන් අපි මේ පාරේ යනවා කැම්පස් එකට අපේ ගෙවල් ගායින්ම. ඉතින් මේ රාජගිරියේ අපි ඉන්නේ. රාජගිරියෙන් අපි වම් පැත්තට තියෙනවා ෂෝට් කට් එකක් වගේ නාරයන්පිට පැත්තට යන්න. ඉතින් ඒ පාරෙන් තමයි අපි හැමදාම යන්නේ. මොකද මේ පාරේ ලස්සන ගෙවල් එහෙම තියෙනවා. අපි දෙන්න හැමදාම පුරුද්දක් විදියට මේ ගෙවල් බලාගෙන ඒ ගෙවල් වල ලස්සන කී තමයි මේ පාරේ යන්නේ. ඉතින් අපි දෙන්න ඉගෙන ගන්නේ නාවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ. එතකොට මම කරන්නේ ඩිග්‍රී එක මාකටිං ස්පෙෂල් එකක්. එතකොට චමත්ක කරන්නේ HR ස්පෙෂල් එකක්. ඉතින් අපි දැන් අපේ කැම්පස් එකේ නාරයන්පිට ගේට් එකෙන් ඇතුල් වෙන්න තමයි හදන්නේ. ඉතින් කට්ටිය ඔන්න දැන් අපි නාරයන්පිට ගේට් එකෙන් අපේ කැම්පස් එක ඇතුළට ආවා. ඉතින් මේ තියෙන අපේ ඩොටේ ග්‍රවුන්ඩ් එක ඕකේ තමයි අපි සෙල්ලම් කරන්නේ එහෙම. Later, 2 hours later, 3 hours later. දැන් අපිට පොඩි රාමෙන් බඩගින්නක් ඇවිල්ලා දැන් අපි කැම්පස් එකෙන් එළියට යනවා රාමෙන් කන්න කියලා හිතාගෙන බම්බලපිටියේ තියෙන 77 එකට තමයි අපි යන්න කියලා ප්ලෑන් කරේ. කොහොමරි අපි කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා නාරයන්පිට පැත්තෙන්ම ආවා. ඇවිල්ලා කොහොමරි පැය භාගයක විතර ගමනකට පස්සේ අපි ආවා බම්බලපිටියට. ඉතින් දැන් අපි මේ ඉන්නේ බම්බලපිටියේ. ඉතින් දැන් අපි ෆයිනලි ආවා 77 එකට. චමත්ක ඉතින් එයාගේ රාමෙන් එක එනකන් එයා කුල්ෆි අයිස්ක්‍රීම් එකක් කනවා. කොහොමරි ඉතින් ඔන්න විනාඩි 10ක් 15ක් විතර ගිහිල්ලා අපි දෙන්න ඕඩර් කරපු රාමෙන් දෙකත් ආවා. ඉතින් මේ තියෙන මම ගත්ත රාමෙන් එක ටිකක් සැරයි. ඒ වගේම මේ තියෙන්නේ චමත්ක ගත්ත රාමෙන් එක. ඒක ඇත්තටම නිකන් අමුතු කුළු බඩු රහක් වගේ තියෙන්නේ. ඒ වගේම අපි අයිස් මයිලෝ එකකුත් ගත්තා. ඉතින් අපි එතන කාලා බීලා එන්ජොයි කරලා පැයක් විතර ඉඳලා ආයෙ අපි දැන් ගෙදර යන්න පිටත් වුණා.
ඉතින් ඔන්නම තමයි අපේ සෙනසුරාදා දවස ගත වුණේ. අපි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. බයි.